ඒ ඔයත් තාම මාසෙකට එකපාරක් පිටිපස්සේ හැරි හැරි බලනව නේද? ඇඳුම ගෑවිලාද කියලා. කඩේකට ගිහිල්ලා තාම රහසින්ද ඉල්ලන්නේ? ඇයි කඩේකට ගිහිල්ලා සාමාන්‍ය කොන්ෆිඩන්ට් එකකින් මට පෑඩ් පැකට් එකක් දෙන්න කියලා ඔයාට ඉල්ලන්න බැරි? ඒක වැරද්දක් වගේ දැනෙනවද? එහෙම නැත්තම් මිනිස්සු ජජ් කරයි කියලා බයයිද? ඔයාට පීරියඩ්ස්ද කියලා කවුරු හරි අහුවම අම්මෝ කෑ ගහන්න එපා කියලා ඔයා තාමත් කියනව නේද? ඒක සදාචාරාත්මක මදි වගේ ඔයාට තාමත් දැනෙනවද? My dear strong, dedicated, hard-working warriors. ඒක පෞද්ගලික දෙයක් තමයි. හැබැයි හංගන්න ඕන දෙයක් නම් නෙවෙයි. ඔයාලා දන්නවද? පීරියඩ් වෙනවා කියන එක සාමාන්‍ය බයොලොජිකල් ප්‍රොසෙස් එකක්. එහෙම නැත්නම් ඔසප් වීම, පීරියඩ් වීම කියන එක ගෑනු ළමයින්ටම වෙන්නේ ඇයි කියලා ඔයාලා සමහර වෙලාවට හිතනවා නේද? මොකද cramps, headaches මේ හැමදේම එක්ක ඔයාලට මේ පීරියඩ් එකේ ජීවත් වෙන එකත් එපා වෙනවා. සමහරවිට සමහරු කියනවා අයියෝ මොකට කෙල්ලෙක් වෙලා ඉපදුනවද දන්නේ නැහැ කියලා. පීරියඩ් වෙන්නේ මොකටද කියලා ඔයාලා දන්නවද? ඒකෙන් අපිව හුරු කරනවා strong minded. ඒ කියන්නේ ශක්තිමත්ව ඉන්න. ඊළඟට ඉවසන්න, දරා ගන්න ගෑනු ළමයෙක්ට අවශ්‍යම දේවල් නේද මේ? So my dear girls and women, don't be ashamed to talk about it in public. Take it as a normal, regular process happens to all women. So be confident, feel free while being you. Mama Bashigi Mara. ආයිමත් මේ වගේ මාතෘකාවකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තුෙන් අදට Voice of Women වෙතින් සමුගන්න. මේ වගේ ඔයාලට දැනෙන කවුරුත් කතා නොකරපු දේවල් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඒව දැනෙන්න කියන්න Voice of Women අපි ලෑස්තියි.